හායි! ඔන්න අපි අද ඔයාලව දුර ගමනක් එක්ක යන්න හදන්නේ. අපි කොහෙද යන්නේ කියලා බලන්න දිගටම අපිත් එක්ක ඉන්න. ඔයාලට මේ පේන්නේ අපි හයිවේ එකට දාලා අපේ ගමන ආරම්භ කරපු වෙලාව. අද හරිම ලස්සන දවසක්. ඉතින් අපි මේ ගමන ආරම්භ කරේ උදේ 8ට. බලන්න අද අහස කොච්චර ලස්සනද කියලා. ගමන දිග නිසා හස්බන්ඩ්ට ඩ්‍රයිව් කරලා මහන්සි නිසා අපි තැනින් තැන නවත්ත තමයි ගියේ. ඒ අතරේ අපිට ලස්සන තැන් හම්බුණා. අපි මුලින්ම නතර කරේ සර්විස් ඒරියා එකේ. අපි සර්විස් ඒරියා එකෙන් කෑම අරගෙන චුට්ටක් ඉඳලා ආයි අපි ගමන යන්න පටන් ගත්තා. ඔන්න අපේ ගමනේ පළවෙනි එක්සිට් එක කඩවත. අපිත් එක්ක කඩවතට එනකම් ඔයාලට දැනුනේ නෑ නේද? ඉතින් ඔන්න ඔය විදියට සල්ලි ගෙවලා ඉවර කරලා අපි ඊළඟට යන්නේ මේ කුරුණෑගල පාරේ. ටික දුරක් යද්දී ලොකු ට්‍රැෆික් එකකට අහු වුණා. මේ හරියේ ලොකු වාහන තදබදයක් තියෙනවා. අපි තදබදේ ඉවර වෙනකම් හිමි අපේ ගමන ගියා. ඔන්න අපි මීරිගමින් හයිවේ එකට දාලා කුරුණෑගලට යන ගමන. ඔන්න ඔය විදියට අපි කුරුණෑගලිනුත් එක්සිට් වුණා. ඉතින් අපි මේ පව් කරගෙන යන්නේ කුරුණෑගල තියෙන ඇතුගල විහාරය. ඉතින් ඔන්න ඔහොම ඉස්සරහට යනකොට අපිට හම්බුණා ලස්සන තැන. මෙතනට කියන්නේ රිදී බැඳි ඇල්ල කියලා. පෞගිය දවස්වල ආපු පිට්වා සුලි කුණාටුවෙන් මේ ප්‍රදේශයේ යට වෙලා තියෙනවා. ඉතින් මේ ජලාශයේ රැඳිලා තියෙන්නේ ඒ ගහගෙන ආපු ගස්. ඒ ගහගෙන ආව සුන්බුන් තාම මේ ජලාශයේ හිර වෙලා තියෙනවා. අපි කතාවෙන් කතාව තඹුත්තේ ගමටම ඇවිල්ලා. හායි. හායි.
ඔයාලට මේ පේන්නේ ලස්සනම ලස්සන නලච්චිය වැල්. ඉතින් ගමන් මහන්සිය නිවා ගන්නත් එක්ක අපි දෙන්න වැවට බැහැලා නෑවා. නාලා කියලා මහන්සිය නිවාගෙන ඊළඟ දවසේ උදෙන්ම අපි පිටත් වුණා රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්න. ඉතින් අපි දෙන්න මලුත් අරගෙන මහා සෑය ළඟට පයින්ම ඇවිදගෙන යන ගම. අද සෙනසුරාදා නිසා බැතිමතුත් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ඉවර වෙලා ඊළඟට අපි ගියේ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න. ඉතින් අපි වැඳ පුදාගෙන ඉවර වෙලා තිසා වැව බලන්න ආවා. බලන්නකෝ. මෙතනට රුවන්වැලි මහා සෑය, මිරිස වැටිය, සඳහිරු සෑය කියන ස්තූප තුනම ලස්සනට පේන හැටි. තිසා වැව බලලා ඉවර කරලා අපි ඊළඟට ගියේ රාජාංගණයට. ඇත්තටම කිව්වොත් පුදුම හිතෙන ලස්සන තැනක් තමයි මෙතන. බලන්නකෝ රාජාංගණයේ හවසට තියෙන ලස්සන ඉරත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ.
ඉතින් මේ ඔයාලට පේන්නේ රාජාංගනයේ ඩෑම් එක. මතක ඇතිනේ පහුගිය කාලේ මේ ඩෑම් එක වතුරෙන් පිරුණු හැටි. දැන් මෙහෙම සංසුන්ව තිබුණට පහුගිය දවස්වල මෙතෙන්ට එන්න තියා හිතන්නවත් බෑ. මේ ඩෑම් එකට පුළුවන් විශාල ජලධාරිතාවක් රඳවාගෙන තබා ගන්න. මේ පැත්තේ කුවිතැන් කටයුතු වලට ජලය ලබා දෙන්නේ මේ ජලාශය. හිතන්නකෝ මේ ගහ මට්ටමට යට වුණා කියන්නේ කොච්චර වැහැලද කියලා. ඉතින් පහුගිය කාලේ මේ යට වෙච්ච ගම් වතුරට මෙන්න මේ ගහේ උඩ මට්ටමට වතුර පිරලා තියෙනවා. ඒ ඔක්කොම යට වෙලා තියෙන්නේ ඒ කාලේ. ඉතින් මේක අස්සේම ගිහිපුවා කඩාගෙන ගිහිපුවා. ඔන්න ඔය විදියට සුන්දර මතක ටිකක් එකතු කරගෙන අපි අපේ අනුරාධපුර ගමන අවසන් කරා. අපි ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.